අපිට කියවිය හැට බලාගන්න බැරි දෙයක් ඡායාරූපගත කරන එක. 2019 අපිට පුළුවන් වෙනවා ලෝකෙ පළවෙනි වතාවට ගුරුත්වාකර්ෂණය වැඩිම ස්ථානය. ඉතින් මේ කළු කුහරයට ගමන් කරන කිසිදු පදාර්ථයකට අපව එළියට එන්න බෑ. ආලෝකයට ආපස්සට එන්න බෑ. නැත්නම් එකම ටයිම්ලයින් එකකට මේගොල්ලෝ සින්ක්‍රොනයිස් කරනවා. ඔයාලා දන්නවද 2019 හරි අරුම පුදුම සොයා ගැනීමක් හොයාගන්නවා. ඒ තමයි අපිට පියවිය හැට බලාගන්න බැරි දෙයක් ඡායාරූපගත කරන එක. මොකද්ද මේ පියවිය හැට බලාගන්න බැරි දේ? 2019 අපිට පුළුවන් වෙනවා ලෝකේ පළවෙනි වතාවට කළු කුහරයක පින්තූරයක් ලබා ගන්න. ඉතින් මේ කළු කුහරේ පින්තූරය ලබා ගන්න එක හිතන තරම් ලේසි වැඩක් නෙවෙයි. මොකද හේතුව කළු කුහරයක් කියන්නේ කිසිම පදාර්ථයක් නැත්නම් ගුරුත්වාකර්ෂණය වැඩිම ස්ථානය. අභ්‍යවකාශයේ තියෙන ගුරුත්වාකර්ෂණය බලය ශක්තිය වැඩිම ස්ථානයක් තමයි මේ කළු කුහරයක් කියන්නේ. ඉතින් මේ කළු කුහරයට ගමන් කරන කිසිදු පදාර්ථයකට අපව එළියට එන්න බෑ. අපි කියනවා point of no return කියලා. ඉතින් මේ ආපස්සට පදාර්ථයකට එන්න බෑ. ඒ වගේම කිසිම ආලෝක කදම්බයකට ආලෝකයට ආපස්සට එන්න බෑ. මොකද්ද මේකේ විශේෂත්වය? අපි දන්නවා අපි හැමෝම දන්නවා අපිට දෙයක් පේන්නේ ආලෝකයේ පරාවර්තනය වීම මගින්. ඉතින් ඡායාරූපයක් ලබා ගන්න මෙන්න මේ පරාවර්තනය වෙන ආලෝකය ඉතා වැදගත්. එතකොට මේ සඳහා පාවිච්චි වෙනවා ඉතා දියුණු දුරේක්ෂ කීපයක්. ඒකට අපි කියනවා Event Horizon Telescope කියලා. මේ දුරේක්ෂ 8ක් ලෝකේ පුරා පවතින දුරේක්ෂ 8ක් එකම කාලවකවානුවකට නැත්නම් එකම ටයිම්ලයින් එකකට මේගොල්ලෝ සින්ක්‍රොනයිස් කරනවා. අපි කියනවා සමමුහූර්ත කරනවා. මේ සමමුහූර්ත කරන්න පාවිච්චි කරනවා ඇටොමික් ක්ලොක් එකක් කියලා එකක් නැත්නම් පරමාණුක වේලාවක් උර්ලෝසුවක් පාවිච්චි කරලා තමයි මේ වැඩේ කරන්නේ. ඉතින් මේ සංකීර්ණ වැඩෙත් එක්ක පෘථිවිය හැරෙන භ්‍රමණයත් එක්ක මේ දුරේක්ෂ ටික ඔය M87 කියන කළු කුහරය මෙයාලට ඡායාරූපගත කරන්න පුළුවන් වෙනවා. ඉතින් මේ විද්‍යාඥයන් මේ ඡායාරූපගත කරන කළු කුහරේ ඇත්තටම කිව්වොත් අපිට පේන්නේ නැහැ ඡායාරූපේ. පේන්නේ නැත්තේ මොකද ඉතා කුඩා ආලෝක කිරණ ප්‍රමාණයක් තමයි මේ කළු කුහරයෙන් නිකුත් වෙනවා නම්. ඉතින් මේකට අපිට සිද්ධ වෙනවා මේ දත්ත කළු කුහරේ පෙටාබයිට් ගානක දත්ත. මේ පෙටාබයිට් ගානක දත්ත සුපිරි පරිගණක වලට ගෙනියන්න වෙනවා මේක වැඩි දුරටත් සංස්කරණය කරන්න නැත්නම් ප්‍රොසෙසිං වලට. ඉතින් ප්‍රොසෙසිං වලට මේක යවා ගන්න කොහොමද කියන ප්‍රශ්නෙත් එතන තියෙනවා. පෙටාබයිට් ගානක් කියන්නේ ඉතා විශාල දත්ත ප්‍රමාණයක්. පෙටාබයිට් එකක් කියන්නේ එක PB එකක් කියන්නේ TB 1000ක් ටෙරාබයිට් 1000ක්. ඉතින් ඔච්චර ලොකු දත්ත ප්‍රමාණයක් අපේ දැනට තියෙන ලෝකෙ විශාලතම ජාලය වෙන අන්තර්ජාලය හරහා යවන එක ලේසි වැඩක් නෙවෙයි. ඉතින් මේ දත්ත සහිත දෘඩ දැටි හાર્ඩ් ඩ්‍රයිව් ටික සිද්ධ වෙනවා ගුවනෙන් අදාළ සුපර් කම්පියුටර්ස් තියෙන රටවල් වලට යවන්න. මේ සුපර් කම්පියුටර්ස් වල මේවා වෙනම තමයි සැකසීමට ලක් කරන්නේ. හේතුව මොකද්ද? මේ එන අවුට්පුට් එක ඔක්කොගෙම සමානද කියලා බලා ගන්න. ඉතින් සෑහෙන ප්‍රොසෙසිං පවර් එකක් ඕනේ සුපර් කම්පියුටර් එක මේ වගේ දෙයක් කරන්න. ඉතින් ඔයාලට මේ පේන්නේ ඒ විදිහට සුපිරි පරිගණකයකින් ප්‍රොසෙස් කරලා ආපු කළු කුහරයක පින්තූරයක්. ඉතින් ඔය කියන වැඩේ ඉතා අසීරු සංකීර්ණ වැඩක්. ඒතකොට ලොකු කෝඩිනේෂන් එකක් ඕනේ. සයන්ටිස්ලා විශාල ප්‍රමාණයක් මේ වෙනුවෙන් මහන්සිලා තියෙනවා සහ සුපර් කම්පියුටර්ස් කිහිපයක්ම මේ වෙනුවෙන් යොදවන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඔයා දැනන් හිටියද මේ විදිහට සුපර් කම්පියුටර්ස් පාවිච්චි කරනවා කියලා? අහලා තිබ්බට ඔන්න ඔයා අද දැනගත්තා සුපිරි පරිගණක ඇත්ත ලෝකේ භාවිතා වන ආකාරය.